මේක නියමයි. ඒකේ මොනවද කරන්නේ? මේවා හරි දුර්ලභයි. දැන් කාලේ මේවා හොයා ගන්නවා කියන්නේ හරි වාසනාවක්. පුංචි කෑල්ලක් කෑවම ඔක්කොම දිලිසෙනවා. බලන්නකෝ. ඔය කනේ දැන් ඉතින් ඕන කෙනෙකුට මාව පේනවනේ. මොකද අනේ ශීබා? වැරද්ද මගේ නෙමෙයි ශීබාගේ. ඇත්තටම මායාසතේක එක තියෙන බැඳීම එහෙම එකපාර කඩලා දාන්න පුළුවන්ද? අනේ ඔයා දන්නවද කියන්නකෝ කෙනෙක්ව නිර්භීත කරන්න පුළුවන් මායා බන්ධනයක් හරි මායා බෙහෙතක් හරි. මං කියන්නේ ඔයාට ඒක ඕනේ වෙයි කියලා කෑල්. ඔයා කැපිලා පේනවනේ. කාටවත් ඔයා ළඟට එන්න ඕන වෙන එකක් නෑ. මට නෙමෙයි ශීබට. එයා හරිම බයගුල්ලෙක් නේ. ශීබට ජය වේවා. එයා තමයි අද දවසේ වීරයා. අපි නෙමෙයි තාර විතරනේ. ඔයා ඒ කොට්ටේ තුපාරක් පාලයක් කළා. මේ මාස්ටර් ජිමි යස්ටි අමතක කරන්න එපා. හැබැයි බලන් ඉන්න එක අපිට හරි විනෝදයක් තාරා. හරි පුළුවන් නම් කරන්න. මේ දෙන්න. ඒයි ඔව අසාධාරණයි. කෑ ගහන්න එපා. තාරා ඔයාගේ මායාව හරියට කරොත් මම බ්ලොන්ඩින්ව දම් පාටින් පාද කරනවා. හරි බය වෙන්න එපා. මම මේක හදලා දෙන්නම්. ඒක නම් බැරි. එකතු වෙන්න. දැක්කනේ ඔන්න මෙන්න හරි ගියා. ඉතින් පාරක් නෑ හරි. එපා. මෙහෙට එන්න. ඒක බය වෙන්න එපා. මාස්ටර් ජිමි යස්ටිය දැක්කට පස්සේ ඔයාට බය වෙන්න පුළුවන්. කටහඬ වෙනස් කරන්න. හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා. හේයි කොහෙද බ්ලොන්ඩින්? එයා හැංගිලාවත්. එයාට දම්පාඩ නම් හොඳට කැරපෙනවා. මම දෙයක් කිව්වොත් කරනවනේ. ඔයා යස්ටිය කැඩුවා මම මෙයාගේ පාඩ වෙනස් කළා. මම යන්නම හිටියේ. මොකද්ද කියන්නකෝ ඒ සුමිහිරි වාදනය. මේක බොහොම වටින සංගීතයක්. පෘථිවියේ ඉන්න කාලේ තමයි මම මේවා ඉගෙන ගත්තේ. ඇත්තද? මේ මොකද්ද මේ? අලුත් සොයා ගැනීමක්ද? ඒක මායාමේ සොයා ගැනීම. කන් දෙකට දාගත්තාම නියමටම වැඩ කරනවා. අච්චලිකගේ කෑ ගහilla හෙන්නෙත් නෑ. හරි වටිනවනේ. ඒයි අපි කට්ටිය බෑන්ඩ් එකක් පටන් ගමුද? මං ගිටාර් ගහනවා බ්ලොන්ඩින් ඩ්‍රම් එක. ඒයි රැජින අපි ලස්සන සින්දුවක් කියන්නේ හැදුවා විතරයි. එයා එක්ක කතා කරන්න මොනවා හරි වැදගත් දෙයක් කියන්නේ නැතිනේ. මේක හැමෝම හොඳින් අහගන්න ළමයිනේ. නගර වැසියන් පැමිණිලි කරනවා බොහොම අපිහිරි සද්දයක් ඔයාගේ කාමරයෙන් එනවා කියලා ටාරා. අපි ඒ ගැන හොයලා බලන්න රජිනියනි. ඔයාගේ සංගීතය මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා වගේ. මට ඕගොල්ලන්ව මේ දැම්මම හම්බ වෙන්න ඕනේ. කිසිම සංගීත භාණ්ඩයක් නම් අරගෙන එන්න එපා. මොකද්ද මේ වෙන්නේ? අයි රොබින්. ඇයි රජිනිය කැල්ට කෝල් එකක් කරන් කතා කරේ? මොකද රජිනියයි මයි ජාඩියට මූඩිය වගේනේ. තේරුම් නැද්ද? උනේ. ඇයි හොයන්නේ එයාගේ මාලි ගන්නෙ? වෙලාවකට මේක අතරේ ප්‍රහේලිකාවක් වගේ. අපි තමයි රහස් නියෝජිතයෝ. නැතුව හොරු නෙමෙයි. අත්තනකුට ගන්න. මට ඔයා විශ්වාසයි කියන්නේ. අපි කවදාවත් හොරගම් කරන්නේ නෑනේ. එතකොට මගේ ලේන්සුව ඔයාගේ සාක්කුවේ තියෙන්නේ. ඔයානේ ඒක මට දුන්න. ඒක හරිම අවදානම් තාරා. මැගිස්ටර් ඔයාව පැහැර ගන්න පුළුවන්. මේ වංචාකාරයෙක් මොසාටෝ පිටෝවි ඔය එක්ක එකතු වෙන්න හිතපු එකත් ලැජ්ජාවක්. ඊනෙන් තමයි මායා බලන්න සන්නස්ත වෙන්න. ආත්නම් එහෙම නෑ මොසාඩෝ. දැන් හැමෝම දන්නවනේ හොයන්න හොරු නෙමෙයි කියලා. දැන් හරිනේ. හැබැයි සමහර වෙලාවට ආපහු සරයක් වටුනනේ. ඕඩ හිටගෙන ඉන්න කොහෙත්ම බෑ. එහෙම කියන්න එපා. මේක මේ හරිම ලේසි වැඩක් නේ. ඔන්න බලාගන්න. වැඩ පෙන්නන්න ඕනේ නෑ කෑල්. අනිත් එක රොබින් වගේ කෙනෙක්ටත් මේක කරන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන් නේ. ඒයි ඉන්නෝ මගේ වැඩක් පෙන්නන්න. ඔන්න බලන්න ලස්සනට බිමට බහිනවා. පියාඹන බෝඩ් හැමෝටම හරියන්නේ නැතුව ඇති. ස්පැරෝ නම් ඒ කැප්ටන් නැහැ. දියා විනෝද වෙන දේවල් වලට අකමැති නිසානේ. දැන් කොහෙද? ආපහු පුස්තකාලයටවත් ගිහින්ද? බය වෙන්න එපා. අපි ඒ ඔක්කොම හොයාගෙන මෙයාව සනීප කරන්නම්. හරේ! කැල් මොනවද ඔයාට ඕනේ කරන්න කියන්නකෝ. ඔව්නේ මං ඉතින් මේක දන්නේ නෑනේ. ඔයා කියන්නේ මට කුණාටු රාක්ෂියෙක් එක සටන් කරලා එයාව පරද්දලා අර පියාටු අරගෙන එන්න කියලාද? ඒක සුළු දෙයක් නේ. බය වෙන්න එපා බ්ලොන්ඩින්. මේක සුළු වැඩක්. මායාවෙන් ජය ලැබේවා කුණාටු රාක්ෂයාණනි. මේ මම මේ ඔයාට කතා කරන්නේ. හරි මේක බලමුකෝ. ගෞරවනීය රාක්ෂයාණනි
කරුණාකර මට ඒ පිහාටුව දෙනවද? අල්ලගත්තා. වැඩේ හිතපු තරම්ම ලේසි නෑ වගේ. හරි එහෙනම් ඔයා හයියෙන් අල්ලගන්න. මොන්න බලා ගන්න මගේ වැඩ. හරි අල්ලගත්තා. ඕක කියන්නත් දෙයක්ද? මේවා ඉතින් මට සුළු වැඩනේ. ඇත්තටම ඉතින් වැඩේ හිතපු තරම්ම ලේසි උන්නේ. අපි අමාරුවෙන් පැනගත්තේ. ඇත්තම කිව්වොත් ගොඩක් අමාරු. මේක සුවදට නම් බොන්න හිතෙනවා. මම පොඩ්ඩක් බිව්වට කමක් නැද්ද? ඔයාගේ කට හැමදාම වැහිලා තියෙන්නේ. ආයේ ඉතින් ප්‍රශ්න අහන්නේ නැහැ. එහෙනම් ඕනේ නේ.